අදත් එකතු වෙලා ඉන්නේ අමේසල් ගේමින් channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද ගියන්නේ බස්සින් ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා එකේ ආපු අලුත් අප්ඩේට් එකක් ගැන පොඩි අප්ඩේට් එකක් වුණා සමා වෙන්න. මට ඒක අයින් කරන්න අමතක වුණා ඒක අප්ලෝඩ් කරන්න. ෆ්‍රෙන්ඩ්ස් අද අපි කොළඹ ඉඳලා කලුතරට යන්න තියෙනවා. ඉතින් අප්ඩේට් එකේ තනිකරම කොළඹ සිටි එක පිස්සුවක් වෙලා තියෙන්නේ. කොළඹ සිටි එක තනිකරම වෙනස් වෙලා තියෙන්නේ. කෙලින්ම අය සුප්පුපි මාලිගාවක්. නිලුම් කුළුණ තියෙන තැන ප්‍රාලෝකගාත තියෙන තැන වගේ හැම තැනම නිලුම් කුළුණේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි යන්කින් අද ටූර් එකක් තියෙන්නේ කලුතරට. ඉතින් මේ වලට වෙනති මේ කොළඹ සිටි කලින් තිබ්බ විදියයි මගේ වීඩියෝ බලනවා නම් කොළඹ සිටි කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි වලට පේනවා. ඉතින් පළවෙනි පාරට ඉල්ලනවා ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්කින් දැන් ෆ්‍රෙන්ඩ්ස් මේ පළවෙනිම අප්ඩේට් එක ගන්න තියෙනවා. ඒ අප්ඩේට් එකේ ෆ්‍රෙන්ඩ්ස් මිනිස්සු දැන් කලින් කොළඹ සිටි එකේදී මිනිස්සු ඉඳගෙන ෆොටෝ ගහන පොඩි මොකද කියන්නේ වගේ තියෙනවා. ඉතින් තාපස් මේ මේක පස්සේ කියන මේ බස් එක රම්බෙච්චිලි බස් එක දෙන්න මේ අලුත් AC බස් දාලා තියෙනවා. අර කලින් තිබුණ වාහනේ විදිහට තියෙනවා මේ AC බස් එක. රතු පාට වගේ දුඹුරු පාට එකම වේගෙන් ගියා නිල් පාට වගේ AC බස් එක. අලුත් ඒ විදිහමයි ඒ වගේම මිනිස්සු ඇවිදිනවා. තනිකරම රෝඩ් එක වෙනස් කරලා තියෙනවා. නිලුම් කුළුණ තිබ්බ තැන වෙනස් කරලා තියෙනවා. මේ එන්නේ නිල් පාට තව AC බස් එකක්. ඉතින් ඔය වගේ අලුත් පොඩි අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඒ වගේම බස් එකේ ගෑරේජ් එකට ගියොත් එහෙම පොඩි වෙනස්කම් ටිකක් කරලා දෙනවා. ස්පොයිලර් වල වගේ එක දේවල් වල වගේ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඉතින් අනිත් වාහන ටික නම් ඒ විදිහටම යනවා. අපිට බස් එකේ ස්කින් අප් දාලා අප්ඩේට් එකක් දීලා තියෙනවා මේ බස් එකේ ඇතුළේ. ඒ වගේම AI මේ ට්‍රැෆික් ලයිට් එකක් දීලා තියෙනවා. ඒක මම වලට හොඳටම ඉස්සරහදී පෙන්නන්නම්. ඒක තියෙන තැනක් සුපිරියරම වාහන ගොඩක් එක තැන නවත්තගෙන ඉන්න තැනක් මම වලට පෙන්නන්නම්. ඉතින් මට මේ පොඩ්ඩක් මේ පාර පැටර්න් එක කියන්නේ නෙළුම් කුළුණට යන පාර ඕක දිනේ හිටියේ. මම හිතුවේ නෙළුම් කුළුණට යන්න තියෙන්නේ ඇතුන් පාරකට දාලා කියලා. හැබැයි එහෙම නෙමෙයි කෙලින්ම යන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට නෙළුම් කුළුණට යන්න පොඩි රහස් ට්‍රික් එකකුත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නෙළුම් කුළුණ මේකට ඇතුන්ට යන එක පොඩි රහස් ට්‍රික් එකක් මම ඔයාලට කියලා දෙනවා. ඒක පස්සේ කියලා දෙන්නම්. දැන් නෙළුම් කුළුණ ඇත්තටම ඇතුළට යන්න බෑ. නෙළුම් කුළුණ පොඩි රවුන්ඩ් බෝඩ් එකක් වගේ එකක් ඇතුලේ නෙළුම් කුළුණේ පාකින් එන්නේ එහා පැත්තේ. මම රහස් ට්‍රික් එකක් අනෙන වීඩියෝ එකකින් දාන්නම්. ඒ සුපිරි මේකේ පෙන්නන එක නෙමෙයි ඇත්තටම තියෙන්නේ වෙන එකක්. ඒක මම ඔයාලට පෙන්නන්න. මේකේ පෙන්නන එකක් තියෙනවා. ඒකෙත් අපිට ඇතුළට යන්න පුළුවන්. තවත් විදියක් තියෙනවා ඇතුළට යන්න. මේ නෙළුම් කුළුණ බලන්න ඇතුළට යන්න තවත් විදියක් තියෙනවා. මම දැන් ඉන්නේ නෙළුම් කුළුණේ. නෙළුම් කුළුණ බලන්න උඩටම තියෙනවා සුපිරියටම. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ අලුත් කොළඹ සිටි එක ඇත්තටම පට්ට සුපිරි අප්ඩේට් එකක් දීලා තියෙනවා. DC games ලා ඉතින් පට්ට කොළඹ සිටි එකක් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් බස් නවත්ත ඉන්නවා. ඒ කියන්නේ මෙතන මේ වලට පේනවා ඉතින් ඩස්ට්බින් පවා තියෙනවා. ඔහොම ලවන්න බැරි ඉන්න මම මෙහෙම දාගත්තා. වෑන් කාරේ කිස්ල කරන් ගියා. වල වෙන්නේ මේ මිනිස්සු ඇවිදිනවා. දැන් මිනිස්සු පාර පයින්නවා. වල වෙන්නේ ට්‍රැෆික් ලයිට්. මේ මිනිස්සු ඇවිදගෙන ඉස්සරහට එහාලා පාරේ එහාලා යනවා. මේ මෙතන උඩ පාරේ කොළ පාට ලයින් තියෙනවා. රතු පාට ලයින් තියෙනවා. ඒ වගේ බස් යන්න තමයි මම දන්නේ දේ තියෙන්නේ. එතන බස් නවත්තලා තියෙන කලර් ලයිට් එකක් තිබ්බා. ඉතින් වෑන් එක හරිය යනවා. හොරල් පේන දැන් තියෙනවා. ආයෙතර නෙළුම් කුළුණේ වගේ පොඩි බීන්ගයක්. බීන්ගේවල් ගොඩක් තියෙනවා. දැන් මේ අලුත් අප්ඩේට් එකේ බීන්ගේවල් ගොඩක් තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම කලර් ලයිට් එකක් පෙන්වනවා වුණේ. සුපිරියරම තියෙන කලර් ලයිට් එක මම ඉස්සරහට ගිහලා පෙන්නන්න. කොයින්ඩෝ යන්නේ. කපාගෙන. තඩේ ඉස්සරහට ගිහපුවම සුපිරි කලර් ලයිට් එකක් තියෙනවා. මම ටර්න් රයිට් එකට දාද්දි ඔයාලට සුපිරියරම කලර් ලයිට් එක බලා ගන්න පුළුවන්.
තිවල් වෙන මිනිස් තාම් ඇවිදිනවා මිනිස්සු කලින් ඔහොම හිටියේ නෑ ඔහි ඉඳගෙන ඔහි මෝඩයෝ වගේ ඔහි ඉඳගෙන ෆොටෝ එකක් එක්ක අතේ තියාගෙන වගේ කෝත වැඩනේ තිබ්බේ. දැන් එහෙම නෑ මේ ඩස්බින් පවා හදලා තියෙනවා. ඇත්තටම සුපිරියක්. ඒ වුණාට පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ බස් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අවුල්. බස් එකේ සවුන්ඩ් කාරය හොයද බස් එකේ සවුන්ඩ් එක නම් පොඩ්ඩක් අවුල් ගිහින් තියෙනවා. මම හිතනවා ඒක අලුත් අප්ඩේට් එකකට හදලා දී කියලා වැදුනා කැබ්කාරයෙක්. අපි ගණන් ගන්න යන් ඉස්සරහට ඉතින් බස් එකේ සවුන්ඩ් එක නම් චුට්ටක් අවුල්. ඒ කුරුල්ලෙක් කෑ ගහනවා වගේ ගාගෙන යන්නේ. වැඩි ගණන් ගන්න ඕනේ. මෙතන තවත් බින්ගයක් තියෙනවා. ඔයාලට පේනවද? මේ බින්ගේ මෙන්න ඕන්න දැන් ට්‍රැෆික් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද? එහා පැත්තේ පාරේ වාහන ටික ඔක්කොම නවත්තලා ට්‍රැෆික් ලයිට් එකේ ඉන්න. අර රතු ලයිට් දාන්න මුල් තනිකර වාහන ටික ඔක්කොම නවත්තගෙන තියෙනවා. කියන්නේ අලුත් අප්ඩේට් එක සුපිරියක්ම කරලා තියෙනවා DC games. ඉතින් මැප් එක ලෝඩ් වෙනවා. කළුතර නම් ලොකුවට මොකුත් අප්ඩේට් කරලා තිබෙන්නේ නැහැ. අප්ඩේට් කරලා නැහැ ඇත්තටම. අපි හිතනවා ඉස්සරහට තව සිටි එකක් එමැක් කරලා ඉතින් අලුත් දේවල් කරලා දෙයි. එවලට වීඩියෝ පේන ඇති අර කලින් තිබ්බ පාලම ඒ විදිහටම තියෙනවා. වඩා ඉස්සරහට ගිය තනිකර තිබ්බ පාලම ඒ විදිහටම තමයි තියෙන්නේ. අතන මොකුත් වෙනස් වෙලා නැහැ. මිනිස්සු ඇවිදිනවා. ඒක ඇත්තම සුපිරි එකක්. මිනිස්සු ඇවිදින එක නැත්තම් අර පාලම තිබ්බ වගේ පම්බේ වගේ හිටගෙන ඊට කලින් දැන් එහෙම නැහැ. සෙනෝ පොලිස් කාර්යය පවා ඇවිදිනවා. මම හිතනවා DC games ඉස්සරහට ට්‍රැෆික් ලයිට් එක කියන්නේ ට්‍රැෆික් ලයිට් එකකින් නවත්තන්න නැතුව බස් එක කඩාගෙන ගියොත් පොඩි දඩයක් ගහන එකක් වගේ හදලා දෙයි කියලා. ඉස්සරහට බලමු. ඉතින් මේක අප්ඩේට් එක ආවේ ජූනි 26. ඉතින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මම 27 වීඩියෝ කරා. ඒ වුණාට මට මේක දාගන්න බැරි වුණා. අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් දැන් කල්චරට කිසිම ලොකු වෙනසක් වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් මේ මම වීඩියෝ එක ෂූට් කරාට රෙකෝඩින් එක කරන්නේ 30. ඉතින් අද තමා රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්නේ. ඉතින් අර එළුම් කුන්නේ රහසක් මම ඔයාලට දාන්නම් ඉස්සරහ තව වීඩියෝ එකකින්. හෙට හෝ අදම බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහර විට එකම දවස් මේ දෙකම වැටෙන්න පුළුවන්. එළුම් කුන්නට යන තියෙන රහස මම හිතනවා ඉස්සරහට අපිට මේ දෙල්ලෙමත් ගහන්න දෙයි. DC games වලට හොඳ අප්ඩේට් එකක් දැම්මොත් පිළි. ඉතින් දැනට නම් මගේ ගමන මෙතනින් ඉවරයි. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. AmiSL Gaming channel subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරගෙන යන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් friends අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් මම ඉල්ලන්නම් මම AmiSL Gaming channel. එහෙනම් friends අපි යනවා තවත් වීඩියෝ එකකින් හමු.